අයිබෝවන් කියලා හැමදෙනෙම ආදරයෙන් පිළිගන්නවා e-business mind YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ Binance account එකේ තියෙන USDT ටික sell කරලා විනාඩි දෙකක් වගේ කාලයක් ඇතුළත ඔයාලගේ බැංකු account එකටම කොහොමද deposit කරගන්න කියලා. ඉතින් Binance account එකේ වෙනම feature එකක් තියෙනවා P2P කියලා. ඉතින් මේ හරහා ඔයාලට USDT buy කරන්නත් පුළුවන් sell කරන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක share කරගන්නේ කොහොමද USDT sell කරගන්න කියලා. ඒ වගේ මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාලට P2P ක්‍රමේ භාවිතා කරලා ලේසියෙන්ම ඔයාලගේ USDT ටික sell කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ option එකක් තියෙද්දි ගොඩක් අය scammers-ලට ඒ වගේම හොරුන්ට අහු වෙනවා. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ dollars ටික විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ක්‍රමේ භාවිතා කරලා ලේසියෙන්ම sell කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දැනටමත් e-business mind YouTube channel එක subscribe කරලා තාමත් අපිත් එක්ක එකතු වෙන subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි intro එකට ගිහිල්ලා වීඩියෝ එකට යමු. ඔයාලා මුලින්ම ඔයාලගේ Binance account එකට log වෙන්න ඕනේ. log වුණාට පස්සේ account එක පල්ලෙහාම තියෙනවා access කියලා. මම මේ සියලුම දේවල් ඊතල වලින් පෙන්නලා තිනවා. access කියන එකට click කරන්න. click කරාට පස්සේ උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් funding කියලා තියෙනවා. අන්න එතන click කරන්න. ෆන්ඩින් කෙනෙක් ටික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් $10.25ක ප්‍රමාණයක් මෙතන තියෙනවා. මම ඒ amount එක ඔයගලන්ට උදාහරණයක් විදියට sell කරලා පෙන්නන්නම්. ඉතින් කොහොමද P2P හරහා sell කරන්නේ? ඒ වගේම බැංකුවේ account එකටම කොහොමද සල්ලි දාගන්නේ කියන එක ගැන මම මෙතනදී පැහැදිලි කරනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් P2P කියලා option එකක් තියෙනවා. අන්නේ option එක select කරන්න. ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙතනදී settings වගේක් හදා ගන්න තියෙනවා. මෙන්න මේ විදිහට උඩින් ඔයාලගේ LKR කියලා නැත්නම් අනිවාර්යයෙන්ම LKR කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මගේ LKR කියන එක ඇඩ් කරගෙන තියෙන්නේ. ඔයාලා එතන ක්ලික් කරන්න. එතන ක්ලික් කරාට පස්සේ select currency යටතේ ඔයගොල්ලන්ට LKR කියලා search කරන්න පුළුවන්. ඒ විදිහට search කරලා LKR කියන එක එතනට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ විදිහට P2P කියලා උඩින් select වෙලා තියෙනවද කියලා. හරි මගේ select වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන buy and sell කියලා option දෙකක් තියෙනවා. ඉතින් P2P හරහා අපිට USDT buy කරන්නත් පුළුවන් sell කරන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක share කරගන්නේ sell කරන්නේ කොහොමද කියලා. හරි අපි මෙතනදී sell කියන එක උඩ click කරනවා. sell කියන එක උඩ click කරාට පස්සේ sell කියන එක උඩ click කරාට පස්සේ sellersලා ඕන තරම් ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපිට තවත් filter කරගන්න දේවල් කීපයක් තියෙනවා. ඔයාලා මෙතන බලන්න USDT කියලා select කරලා තියෙනවද කියලා. එහෙම නැත්නම් USDT කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මෙතන amount කියලා තියෙනවා. මෙතන amount කියන එක උඩ select කරන්න. ඔයාලා මෙතන sell කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය රුපියල් වලින් type කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම මෙතනදී $10ක් වගේ තමයි sell කරන්නේ. ඉතින් 300න් වැඩි කරලා ගත්තට පස්සේ රුපියල් 3000ක් වෙනවා. නමුත් මම මෙතනදී type කරන්නේ 2500ක් කියලා. ඔයගලන් පුළුවන් තරම් රුපියල් 500ක් අඩුවෙන් මෙතන type කරන්න. ඔයාලා sell කරන ඩොලර් ප්‍රමාණය වැඩි කරන්න 300න් 300න් වැඩි කරලා එතන රුපියල් 500ක් අඩු කරලා මෙතන අනිවාර්යයෙන්ම type කරන්න. හරි මගේ amount එක විදිහට මම රුපියල් 2500ක් කියලා මෙන්න මෙතන type කරනවා. ඒකට හේතුව තමයි මෙතන එක් sellers-ලා ඉන්නවා. ඒගොල්ලන් sell කරන limit තියෙනවා. සමහර අය 10000ට වැඩියෙන් තමයි මිලදී ගැනීමක් කරන්නේ. සමහර අය ඉන්නවා රුපියල් 1000ට වඩා අඩුවෙන් මිලදී ගන්න අය ඉන්නවා. එක sellers-ලා ඉන්නවා. ඒ නිසා අපි හරියට මෙතන filter කරගන්න ඕනේ. ඒක නිසා තමයි මෙතන amount එක type කරන්න ඕනේ. ඊට පස්සේ එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් payment කියලා තියෙනවා. අන්න එතන select කරලා bank transfer කියන එක ඔයාලා select කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට sellers ටිකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔයාලට පේනවා ඇති එක් price වලට අදාළව sellersලා ඉන්නවා. දැන් අපි මෙතනින් හොඳ seller කෙනෙක් තෝරගන්න ඕනේ. දැන් මම පැහැදිලි කරනවා කොහොමද හොඳ seller කෙනෙක් තෝරගන්නේ කියලා. ඉතින් අපි seller කෙනෙක් තෝරගද්දි සලකා බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එයාගේ නම ඉස්සරහින් අනිවාර්යයෙන්ම verified button එක තියෙනවද කියලා බලන්න. ඒත් එක්කම trade ප්‍රමාණය ගත්තාම අවම වශයෙන් trade 1000ක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒත් එක්කම completion rate එක ගත්තාම අවම වශයෙන් 98ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඉතින් ඔය කරුණු තුන බලලා අනිවාර්යයෙන්ම ඔයාලා ඒ වගේ seller කෙනෙක්ට තමයි තමන්ගේ USDT ටික sell කරන්න ඕනේ. ඉතින් මෙතනදී පළවෙනි seller ගත්තාම crypto LKR ඊට ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් verified button එක තියෙනවා. ඒත් එක්ක මුළු trade ගාන ගත්තට පස්සේ 1198ක trade ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒත් එක්කම completion rate එක ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති 100% completion rate එකක් තියෙනවා.
ඉතින් මං කියපු කන්ඩිෂන් තුනම මෙයාගේ තියෙනවා. ඒත් එක්කම අපිට ඩොලර් එකක් සඳහා 298.20ක මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් වැඩිම රේට් එකක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මං කියපු කන්ඩිෂන් තුනක් තියෙනවා. ඒක නිසා මගේ ඩොලර් ටික සෙල් කරන්න මම මෙයාව සිලෙක්ට් කරගන්නවා. ඔයාලට පේනවා ඇති සෙල් බටන් එක තියෙනවා ඉස්සරහින් රතු පාටින්. අන්නේ සෙල් බටන් එක ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන සියලුම දේවල් ෆිල් කරගන්න ඕනේ. මෙතනදි මුලින්ම තියෙන්නේ USDT ප්‍රමාණය ඇඩ් කරගන්න. මම මෙතනදි all කියන එක සිලෙක්ට් කරගන්නවා. all කියන එක සිලෙක්ට් කරගත්තට පස්සේ ආසන්න වශයෙන් ඩොලර් 11ක ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්කම ඔයාලා පල්ලෙහා බලා ගන්න පුළුවන් අපිට කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා. දැන් මෙතනදි නම් අපිට හම්බෙන්නේ 3292.7 ප්‍රමාණයක් හම්බ වෙනවා. මගේ ඩොලර් 11.09ක ප්‍රමාණයක් තියෙනවා. එතනදී ඔයාට මේ ඩොලර් ප්‍රමාණයට කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ බැංක් account ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මෙතන මගේ බැංක් account එක ඇඩ් වෙලා තියෙනවා. ඔයගලගේ බැංක් account එක අනිවාර්යෙන් මෙතනට ගිහලා ඇඩ් කරගන්න ඕනේ. එතන සිලෙක්ට් කරන්න. එතන සිලෙක්ට් කරාට පස්සේ ඔයාලගේ බැංක් ඩීටේල්ස් ටික මෙතනට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ Binance account එක තියෙන කෙනාගේ බැංක් account එකක් ඇඩ් කරගන්න මෙතනට. හදිසිය හරි security ප්‍රශ්නයක් හරි මොකක් හරි legal ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒ වෙලාවට ඔයාලට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම මේ Binance account එක තියෙන කෙනාගේම බැංක් account එකක් මෙතනට ඇඩ් කරන්න. හරි, එතන සිලෙක්ට් කරාට පස්සේ add bank transfer කියන එකට සිලෙක්ට් කරන්න. හරි, ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ account එකේ තියෙන කෙනාගේ නම automatically add වෙලා තියෙනවා. ඊට පස්සේ bank account number එක, card number එක නෙමෙයි account number එක මෙතන type කරන්න. ඒ වගේම bank එකේ නම commercial bank නම් commercial bank, සම්පත් නම් සම්පත් bank එකේ නම type කරන්න ඕනේ. ඊට පස්සේ account opening branch එක විදියට ඔයාලගේ branch එක type කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය තුන fill කරගත්තාම ඇති. ඔය තුන fill කරගෙන confirm button එක උඩ click කරන්න. හරි, දැන් අපි USDT ප්‍රමාණය ඇඩ් කරගත්තා, bank details ඇඩ් කරගත්තා. පල්ලෙහා තියෙනවා place order කියලා. අන්නේ place order කියන එක උඩ select කරන්න. select කරගත්තට පස්සේ මෙතන I acknowledge and accept term කියන එක select කරන්න. හරි, මේ විදිහට order එක place වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එයා අපේ details ටික check කරලා payment එක කරන්න අවම වශයෙන් විනාඩි 5ක් විතර යන්න පුළුවන්. ඊට කලින් payment එක කරන්නත් පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් මෙතනට වෙලා බලන් ඉන්න. ඒත් එක්ක මෙන්න මෙතන chat කරන්න option එකක් තියෙනවා. මෙන්න මේ chat option එකට ගිහිල්ලා ඔයාලගේ phone number එක type කරලා send කරන්න. මම සාමාන්‍යයෙන් මගේ phone number එක type කරලා send කරනවා. ඒක නිසා ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම chat option එකට ගිහිල්ලා ඔයාලගේ phone number එක type කරලා send කරන්න. හරි, ඊට පස්සේ ඔයාලා payment එක කරනකම් පොඩි වෙලාවක් බලන් ඉන්න ඉක්මනින්ම payment එක කරයි. payment එක කරාම ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මෙතන payment received කියන එක ඔයාලට පේනවා ඇති. අලු පාටින් තියෙන්නේ තාම එයා payment එක කරලා නැහැ. payment එක කරාට පස්සේ මෙතන කහ පාටින් payment received කියලා වැටෙනවා. හරි, දැන් ඔන්න ඔය විදිහට payment එක කරලා තිනවා. ඔයාලට පේනවා ඇති කහ පාටින් payment received කියලා වැටලා තියෙනවා. ඉතින් ගොඩක් අයගේ බැංකු account එක සල්ලි වැටුණාට පස්සේ SMS එකක් එනවා කොච්චර මුදලක් වෙන්නද. ඒ සියලුම දේවල් බලා ගන්න පුළුවන්. ඒ සමහර අයගේ බැංක් account වලට සල්ලි වැටුණාට පස්සේ message එකක් එන්නේ නැහැ. ඒක නිසා ඔයාලා මුලින්ම කරන්න ඕනේ සල්ලි වැටුණාට පස්සේ හරියටම ඒ මුදල වැටලා තියෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් එහෙම ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එන්නේ නැති අය ඇප් එකට ලොග් වෙලා බලන්න මේ කියන ගාන හරියටම ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මටත් මැසේජ් එකක් එන්නේ මගේ ෆෝන් නම්බර් එකට. ඒක නිසා මම ඇප් එකට ලොග් වුණාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මට පේමන්ට් එක ඇවිල්ලා තියෙනවා. හරි, දැන් මට පේමන්ට් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන්නේ මගේ ක්‍රිප්ටෝ ටික රිලීස් කරන්න. මම මෙන්න මෙතන payment received කියන එකට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන දෙවෙනියට තියෙන එක සිලෙක්ට් කරගන්න ඕනේ. I have verified that payment කියන එකට සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. සමහර ඒවල ඔතෙන්ටිකේෂන් ඇප් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් එකට එන්නත් පුළුවන්. ඔයාලගේ වෙරිෆිකේෂන් ටික කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට මේ විදිහට පේනවා ඇති. දැන් අපිට සල්ලි ලැබිලා තිනවා. අපේ ක්‍රිප්ටෝ ටික රිලීස් වෙලා තිනවා. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් මෙයාට ෆීඩ්බැක් එකක් දෙන්න. මෙන්න මේ විදිහට අපිට ගිහිල්ලා ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්. මෙන්න මෙතන පොසිටිව් කියලා තිනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් ෆීඩ්බැක් එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කොටුවේ ඔයාලගේ ෆීඩ්බැක් එකක් ටයිප් කරන්න පුළුවන්. ෆීඩ්බැක් එකක් ටයිප් කරලා හරි එහෙම නැත්නම් සිලෙක්ට් කරලා ලීව් කමෙන්ට් කියන එකට සිලෙක්ට් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට ලේසියෙන්ම ඔයාලගේ USDT ටික සෙල් කරගෙන විනාඩියක් විනාඩි දෙකක් වගේ කාලයක් ඇතුළත බැංකු account එකටම ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.